මිනිස්සු හැම වෙලේම බලන්නේ අපිට ලැබෙන්න ඕන දේ. කවුරු හරි අපිට ගරු කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි ගරු කරලා තියෙන්න ඕන. සමාජ මාධ්‍යවල පහුගිය දවස්වල වඩාත් ප්‍රචලිත වෙච්ච කතාවක් තමයි අර අධිශීතාගාරයක හිර වෙච්ච සේවිකාවක් පින්නතුනේ අධිශීතාගාර කර්මාන්ත ශාලාවක වැඩ මේ සේවිකාව හිර වෙනවා. හවස හිර වෙලා ඇතුලේ ඉන්නකොට මුරකාරයෝ ඒ නෝන තව ගියේ නැහැ. බලන්න පින්නතුනේ. මනුස්සෙක් එක්ක hina වෙන එකේ තියෙන වටිනාකම හැම කෙනාම මං එක්ක hina වෙන්න නැතු යන්නේ. එක්කෙනෙක් ඉන්නවා hina වෙලා යන්නම් කියලා යන ඒ නෝන ගියේ නැහැ. නොගිය හින්දා මම ආවා බලන්න. බලනකොට ඇත්තටම හිර වෙලා හිටියේ අධිශීතාගාරය ඇතුලේ. පේනව නේද අර බුදුහාමුදුරුවෝ උගන්වපු මම මීට පෙරත් මේවා දේශනා කරලා තියෙනවා. කවුරු හරි දැක්කහම hina වෙන්න කතා කරන්නට අන්න බුදුහාමුදුරුවෝ උගන්වපු ධර්මය ඒ ධර්මයට අනුව ජීවත් වුණාම මොකද වෙන්නේ? දැන් පැහැදිලිව පින්නතුන්ට ධර්මයේ විසින් රැක්ක කියන එක. මේවා මහා දේවල් නෙමෙයි. මේවා ලොකුවට පොතපත පෙරලලා වරු ගණන් සිල් අරගෙන හොයන්න ඕන දේවල් නෙමෙයි. එදිනදා ජීවිතේ වේලුද්දා රාජ ගමේ බමුණුන්ට තිබ්බ ප්‍රශ්නේ එදිනදා මොනවාද කරන්න ඕන කියන එක. බුදුහාමුදුරුවෝ උගන්වනවා අපි අකමැති දේවල් අනුන්ට කරන්න එපා. අනුන්ට කරන්න අපි කැමති දේවල්. පීඩනයක් නොවන දේවල්